සියලු දෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා Sex Ed LK YouTube channel එකට. ඉතින් අතනම ඔයගොල්ලෝ දන්නවා අපි හැමදාම කතා කරන්නේ ඔයගොල්ලන්ගේ ලිංගික සෞඛ්‍ය, ලිංගික ජීවිතය ගැන වැදගත් කාරණා කියලා. ඉතින් බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලීමක් කරලා තිබුණා මේ ලිංගික ශක්තිය වර්ධනය කරන ආහාර ගැන එපිසෝඩ් එකක් කරන්න කියලා. ඉතින් අතන මම මේ සූදානම් වෙන්නේ මේ ලිංගික ශක්තිය වර්ධනය කරන ආහාර ගැන කතා කරන්න. ඉතින් මාතෘකාව කතා කරන්න කලින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් රතු පාට subscribe button එක ඔබලා subscribe කරන්න. ඒ වගේම තමයි ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරලා අපේ ඉස්සරහට එන්න තියෙන මේ වගේ වැදගත් වීඩියෝත් miss කරගන්න නැතුව බලන්න කියලා ආරාධනාවක් කරනවා. මොනවද මේ ලිංගික ශක්තිය වර්ධනය කරන්න පුළුවන් ආහාර? ඇත්තටම ඈත අතීතයේ ඉඳලා මිනිස් වර්ගයා මේ ලිංගික ශක්තිය වර්ධනය කරන ආහාර මොනවද කියන එක ගැන සොයා බලන්න ඇත්තටම උනන්දු වුණා. ඉතින් ඇත්තටම වර්තමානයේත් බොහෝ වෛද්‍ය පරීක්ෂකයන් මේ ලිංගික ශක්තිය වර්ධනය කරන යම් යම් සංඝටක විවිධ ආහාර වර්ග ගැන ඇත්තටම පරීක්ෂණ කරමින් තියෙනවා. ඉතින් විවිධ ලිංගික බෙලහීනතාවයන් වලින් එළියට එන්න කොහොමද මේ ආහාර සංඝටක පාවිච්චි කරන්නේ? ඒ වගේම තමයි ලිංගික සක්‍රියතාවය පවත්වා ගන්න, ලිංගික තෘප්තිය වැඩි කරගන්න කොහොමද මේ ආහාර පාන පාවිච්චි කරන්න කියන එක ගැන තවමත් මේ පරීක්ෂණ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් ඇත්තටම මේ පරීක්ෂණවල දැනට පවතින නිගමනයන් ගැන සඳහන් කරනවා නම් ඇත්තටම සාමාන්‍ය සෞඛ්‍යයට අපි සාමාන්‍ය සෞඛ්‍ය හොඳින් පවත්වා ගන්න පාවිච්චි කරන ආහාරම තමයි තමන්ගේ ලිංගික සෞඛ්‍ය වර්ධනය කරගන්න, ලිංගික තෘප්තිය නැත්නම් ලිංගික බෙලහීනතාවයන්ගෙන් තොරව ජීවත් වෙන්න හැකියාවක් ලබා දෙනවා කියලා විශ්වාස කරන්නේ. ඉතින් සරලව කියනවා නම් අපි දන්නවා අධික රුධිර පීඩනය, ඒ වගේම තමයි හෘදයාබාධ, ඒ වගේම තමයි දියවැඩියාව වගේ රෝග තත්ත්වවලින් මිදෙන්න නැත්නම් ඒ තත්ත්වවලින් වැළකීලා ඉන්න නැත්නම් දැනටමත් ඒ තත්ත්වයන් තියෙනවා නම් ඒ තත්ත්වයන් පාලනය කර ගැනීමට උදව් වෙන ආහාරම ඇත්තටම තමන්ගේ ලිංගික සෞඛ්‍යයත් හොඳින් පවත්වා ගන්න උදව් වෙනවා කියන එක තමයි දැනට සොයාගෙන තියෙන කාරණාව. ඉතින් ඇත්තටම පරීක්ෂණයකින් සොයාගෙන තියෙනවා දියවැඩියාව, ඒ වගේම තමයි අධික රුධිර පීඩනය වගේ රෝග තත්ත්ව දැනටත් වැළඳිලා තියෙන. හැබැයි සෞඛ්‍ය ආහාර රටාවකට අවතීර්ණ වෙලා ඉන්න පුද්ගලයන්ගේ අතර මේ ලිංගික බෙලහීනතාවයන් අඩු ප්‍රවණතාවයක් තියෙනවා කියන එක තහවුරු කරලා තියෙනවා. ඉතින් සරලව කියනවා නම් මේ යහපත් ලිංගික සෞඛ්‍යයක් කියන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. තමන්ගේ යහපත් සෞඛ්‍ය හරියට පවත්වා ගැනීමම තමයි කියන එක තමයි මේ නැවත නැවතත් ඔප්පු වෙමින් පවතින්නේ. ඉතින් ඇත්තටම මේ ආහාර නැත්නම් මේ සංඝටක වලින් වෙන පොදු කාරණා දෙකක් ගැන ඇත්තටම විද්‍යාත්මකව අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් එක කාරණයක් තමයි ඇත්තටම මේ ලිංගික ප්‍රදේශයට රුධිර සංසරණය වැඩි කරන සංඝටක. ඒ වගේම තමයි තවත් සමහරක් සාධක තියෙනවා රුධිරයේ ටෙස්ටෙස්ටරෝන් මට්ටම. ඉතින් අපි විවිධ වැඩසටහන් වලදී නිතර මතක් කරා මේ ටෙස්ටෙස්ටරෝන් කියන හෝමෝනය තමයි පිරිමි සහ ගැහැණු පුද්ගලයන්ගේ මේ ලිංගික ආශාව, ලිංගික තෘප්තිය කියන දේවල් පාලනය කරන්න කියලා. ඉතින් මේ හෝමෝනයටත් බලපාම් එල්ල කරන්න පුළුවන් යම් යම් ආහාර සංඝටක තියෙනවා කියලා සොයාගෙන තියෙනවා. මුලින්ම අපි කතා කරමු මේ ටෙස්ටෙස්ටරෝන්. එහෙම නැත්නම් මේ ලිංගික තෘප්තිය නැත්නම් ලිංගික ආශාව වැඩි කරන්නට දායක වන හෝමෝනයට බලපාන්න පුළුවන් ආහාර මොනවද කියලා. ඇත්තටම විශේෂයෙන් මෙහිදී වැදගත් වෙන්නේ මේ ලිංගික උත්තේජකයන් කියලා අපි හඳුන්වන්නේ මේ ටෙස්ටෙස්ටරෝන් ප්‍රමාණය වැඩි කරන්න, එහෙම නැත්නම් මේක බූස්ට් කරන්න පුළුවන් ආහාර සංඝටක වලට. ඉතින් මේ ටෙස්ටෙස්ටරෝන් වැඩි කරන්න පුළුවන් ස්වාභාවික ක්‍රම ගැන අපි මීට කලින් එපිසෝඩ් එකකදී සඳහන් කරා. විශේෂයෙන් අපි එහිදී සඳහන් කරා ව්‍යායාම වල වැදගත්කම. ඒ වගේම තමයි ආහාර ගැන කතා කරද්දී විශේෂයෙන් අපි සඳහන් කරා තමන් ගන්න ආහාරවල තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය. මේ ප්‍රෝටීන් ප්‍රමාණය අඩුම තරමේ 33%කවත් තියාගත්තොත් ඒක හිතකර වෙනවා කියලා මේ ටෙස්ටෙස්ටරෝන් කියන හෝමෝනයේ වර්ධනයට. එහෙම නැත්නම් මේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය උත්තේජනය කිරීමට. ඒ වගේම තමයි මේ ප්‍රෝටීන් වගේම තවත් මේ සඳහා දායක වෙන වැදගත්ම සංඝටකයක් තමයි සින්ක් කියන්නේ. ඉතින් මේ සින්ක් කියන මූලද්‍රව්‍ය තියෙන ආහාර රාශියක් අපේ රටේ තියෙනවා. විශේෂයෙන් මුහුදු ආහාර, මුහුදු බෙල්ලන්, ඉස්සන්, ඒ වගේම තමයි මාළු වගේ මේ සින්ක් බහුලව තියෙනවා. ඒ වගේම තමයි මස් වර්ගවල මේ සින්ක් බහුලව තියෙනවා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට ධාන්‍ය වර්ග, ඇට වර්ග, විශේෂයෙන් අපි දන්නවා රටකජු වගේ ආහාරවල මේ සින්ක් බහුලව අන්තර්ගත වෙනවා. ඉතින් ඇත්තටම ස්වාභාවිකව ටෙස්ටෙස්ටරෝන් වැඩි කරන්න පුළුවන් මූලද්‍රව්‍යයක් විදියට දැනට විද්‍යාත්මකව තහවුරු කරලා තියෙන සංඝටකයක් තමයි අශ්වගන්ධ කියන ශාකයේ අඩංගු
කොටස්. ඉතින් ඇත්තටම මේ අශ්වගන්ධ කියන ඖෂධය එහෙම නැත්නම් මේ ශාක කොටස ඇත්තටම මිනිස් සිරුරේ ටෙස්ටෙස්ටරෝන් වැඩි කරන්න පුළුවන් කියලා සොයාගෙන තියෙනවා. ඒත් එක්කම මේ ජින්සෙන් කියන ඖෂධය එහෙම නැත්නම් මේ ශාක සංඝටකයත් මේ ටෙස්ටෙස්ටරෝන් වැඩි කිරීමට ඉවහල් වෙනවා කියලා පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා. ඉතින් ඇත්තටම ඒ තමයි මේ ටෙස්ටෙස්ටරෝන් කියන හෝමෝනය වැඩි කරන්න පුළුවන් ආහාර විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම අපි කලින් සඳහන් කරා මේ ලිංගික ප්‍රදේශයට නැත්නම් මේ ලිංගික අවයවයන් වලට සැපේන රුධිරය නැත්නම් රුධිර සංසරණය වැඩි කරන්න පුළුවන් යම් යම් සංඝටකත් මේ ලිංගික ජීවිතය නැත්නම් ලිංගික තෘප්තිය නැත්නම් ලිංගික බෙලහීනතාවයන්ගෙන් තොරව ජීවත් වෙන්න උදව් වෙනවා කියලා. මෙහිදී ඇත්තටම මේ ප්‍රතිඔක්සිකාරක ගුණය සහිත ආහාර අතිශයින් වැදගත් වෙනවා. ඉතින් අපි දන්නවා මේ ප්‍රතිඔක්සිකාරක ගුණය සහිත ආහාර විදියට මේ පැංගිරි කුලේ ශාක විශේෂයෙන් විටමින් C අඩංගු ආහාර ගොඩක් ඉවහල් වෙනවා කියලා පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා. ඊට අමතරව විටමින් E අඩංගු ආහාර ඒ වගේම තමයි අලි ගැට පෙර වගේ පළතුරුත් මේ ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළින්ම තියෙන පළතුරු විදියට සොයාගෙන තියෙනවා. ඉතින් අතන මේ ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩියෙන්ම තියෙන මූලද්‍රව්‍යයක් විදිහට නැත්නම් ශාක සංඝටකයක් විදිහට මේ මැකා රූට් නැත්නම් මේ මැකා කියන ශාකයේ මුල් පාවිච්චි කරන්න පුළුවන් කියලා පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා. ඉතින් මේ ප්‍රතිඔක්සිකාරක ගුණය සහිත සංඝටක වගේම ඇත්තට මේ ලිංගික ප්‍රදේශයට තියෙන රුධිර සංසරණය වැඩි කිරීම සඳහා මේ නයිට්‍රස් ඔක්සයිඩ් කියන වායුව වැදගත් වෙනවා. ඉතින් ඇත්තට මේ වායුව විමෝචනය කරන්න පුළුවන් යම් යම් සංඝටක විද්‍යාත්මකව හඳුනාගෙන තියෙනවා. ඉතින් ඒ තියෙන ප්‍රධාන සංඝටකයක් තමයි ආජිනීන් කියන සංඝටකය. ඒ වගේම තමයි සෙට්‍රලීන් කියන සංඝටක. ඉතින් මේ සංඝටක දෙක තියෙන ස්වාභාවික ආහාර විදිහට අපිට විවිධ පළතුරු වර්ග හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් අතරම පළතුරු වශයෙන් මේ පැණි කොමඩු වල මේ ආජිනීන් කියන සංඝටකය, ඒ වගේම තමයි මේ සෙට්‍රලීන් කියන සංඝටක දෙකම තියෙනවා කියන එක සොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි බීට්රූට්, ඒ වගේම තමයි බිත්තර වලත් මේ ආජිනීන් කියන සංඝටකය බහුලව අන්තර්ගත වෙනවා කියලා සොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි මේ යොහිම්බීන් කියන සංඝටකයත් මේකත් ශාකවල පොත්තකින් ලබා ගන්න සංඝටකයක්. ඉතින් මේ සංඝටකයත් හේතු වෙනවා කියලා සොයාගෙන තිනවා ලිංගික ප්‍රදේශයට සපයන රුධිරය වැඩි කරගන්න. නැත්නම් රුධිර සංසරණය වැඩි කරගන්න. ඉතින් මේ හේතුව නිසාම සාම්ප්‍රදායිකව විවිධ රටවල් වල විවිධ ජන සමාජවල මේ ලිංගික ශක්තිය වැඩි කරන ආහාර සංඝටක මේ මම සඳහන් කරපු සංඝටක විවිධ විදිහට යය පාවිච්චි කිරීමක් අපිට දැක ගන්නට ලැබෙනවා. ඉතින් ඇත්තටම ලංකාවේ තියෙන සාම්ප්‍රදායික කුළුබඩු ඒ වගේම තමයි ආහාර රටාවත් එක්ක ගොඩක් වෙලාවට මේ සංඝටක මේ අපි සඳහන් කරපු මේ ලිංගික තෘප්තිය වැඩි කරන්න නැත්නම් ලිංගික බෙලහීනතාවයන් වලින් මිදී ජීවත් වෙන්න හැකියාව සලසන මේ වගේ සංඝටක තියෙනවා කියන එක අපිට අනුමාන කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම දැනට අපේ සමාජයේ තියෙන මතයන් තියෙනවා විශේෂයෙන් මේ වැල් පෙළෙන කියන ශාකය ලිංගික බෙලහීනතාවයන් වලට හොඳයි නැත්නම් ලිංගික අප්‍රාණිකත්වයෙන් මිදෙන්නට හොඳයි කියලා තියෙනවා. ඊට අමතරව දූරියන් වගේ පළතුරු ඉතින් ඇත්තටම මේ වගේ මත අපේ සමාජයේ තියෙනවා. නමුත් ඇත්තටම මේ සම්බන්ධයෙන් විද්‍යාත්මකව ප්‍රකාශයක් කරන්න. ඉතින් මේවා හොඳයිද මේවායින් ඒ කියන විදිහට මේ ලිංගික උත්තේජනය වැඩි වෙනවද කියන එක ඇත්තටම හරියටම කියන්න අමාරුයි. මොකද ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණ සිද්ධ වෙලා නැති හින්දා. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ලිංගික තෘප්තිය නැත්නම් මේ ලිංගික බෙලහීනතාවයන් වලින් මිදී යහපත් ලිංගික සෞඛ්‍යයකින් ජීවත් වෙන්න ආහාර වලට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපි සාමාන්‍ය සෞඛ්‍යයට ගැළපෙන ආහාර අපේ සාමාන්‍ය සෞඛ්‍ය හොඳින් පවත්වා ගන්න පුළුවන් ස්වාභාවික ආහාර විශේෂයෙන් පාවිච්චි කරන එක තමයි වඩා වැදගත් වෙන්නේ. ඉතින් ඇත්තටම මේ කෘත්‍රිම ආහාර ඒ වගේම තමයි අපි කියන processed food එහෙම නැත්නම් විවිධ විකෘතිතාවලට ලක් කරලා නිෂ්පාදනය කර ආහාර ඇත්තටම මේ සඳහා සුදුසු වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම Tamanට පුළුවන් හොඳ ස්වාභාවික ආහාර රටාවකට හුරු වෙන්න තමන්ගේ ලිංගික ජීවිතය නැත්නම් ලිංගික සෞඛ්‍යය හොඳින් පවත්වා ගන්න. ඉතින් ඇත්තටම කාර්ය බහුල භාවයත් එක්ක එහෙම කරන්නට බැරි අයට ඉතින් අර තියෙන සංඝටක ඇත්තටම වෙනත් ක්‍රම විදිහට සමහරක් වෙලාවට අපි කියනවා සප්ලිමෙන්ටේෂන් එහෙම නැත්නම් අතිරේක පෝෂක විදිහට එයාට ලබා ගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ විදිහට ස්වාභාවික ආහාර වලට ලං වෙලා කෘත්‍රිම ආහාර ඈඩ් කරලා තිව්වොත් ඒක තමන්ගේ සාමාන්‍ය සෞඛ්‍යයටත් ඒ වගේම තමයි ලිංගික සෞඛ්‍යයටත් හිතකර තත්වයක් තමයි උදා කරන්නේ. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ලිංගික උත්තේජනය වැඩි කරන්න පුළුවන් ආහාර සංඝටක ගැන.
ඉතින් මේ ගැන අපෙන් ගොඩක් අය අහලා තිබුණා. ඉතින් මං හිතනවා ඒ අයට අවශ්‍ය පිළිතුර ලැබුණා කියලා. ඉතින් මේ ගැන සමහරක් අයට තාමත් ගැටලු තියෙන්න පුළුවන්. ඉතින් වෙනද මතක් කරනවා වගේ ඔයගලන්ට පුළුවන් අපේ WhatsApp නම්බර් එක හරහා ඒ වගේම තමයි Facebook හරහා අපිට ඔයාලගේ තියෙන ප්‍රශ්න යොමු කරන්න. ඉතින් තවත් මේ වගේ වැදගත් මාතෘකාවක් කතා කරන්න අලුත් දවසක හමු වෙනකන් ඔබ සැමට සුබ දවසක්.